බර්ත්ඩේ ගේල් ඉන්නවා. බර්ත්ඩේ මොනවද කියන්නේ? Hello guys. විසි එක පොඩි සීක්‍රට් වැඩක් කරන්න යන්න ඇත්තට වැඩේ කරන්න බෑ මාට්ටු හේන එන්නේ ඇත්තටම යුවොත් සබිගේ උපන්දිනේ හෙට පොඩිට කේක්කයක් කපලා රෑ 12ට පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න යන්නේ බලමු කොහොමද වෙන්නේ කියලා කේක් එක දුන්නා කේක් එක දුන්නා අපිට දෙන්න මේ කේක් එක ගත්තා බොහොමයක් මේක ප්‍රසෝ එක මේක රෝස් ප්‍රසෝ එක and all this rose flowers Ready? Let's go. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. make a wish Do you have a name? hello guys අද සවිගේ උපන්දිනේ happy birthday අපි දැන් යන්නේ ග්ලාස්ගෝ බලන්න ඒත් එක්කම යාට පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න යන්නේ අපි බලමු මොන වගේ සර්ප්‍රයිස් එකක් වෙයිද කියලා මෙච්චර වෙලා මේ නිදි මතේ ඔළුවරි දෙනවා නම්මන කීටපු මෙයා ඇඳුම් ටික දක්වනවා මේක ලස්සනයි අරක ලස්සනයි මේක ලස්සනයි ආ ළමයි මොඩ් එක ෆික්ස් කරන්න ඕනේ. එක්ක කෑම කරන්න ඕනේ. නැත්නම් එන මක්ක නැත්නම් මේක. ඕකේ DJI Osmo Mobile 7P the latest one මේක පට්ට ඕගොල්ලොත් බ්ලොගින් කරනවා නම් ට්‍රැවල් කරනවා නම් මේක තමයි හොඳම බාණ්ඩේ සෞඛ්‍ය දාලා දාගෙන උනොත් මේක අරන් යන්න පුළුවන් මේක පට්ට රෙකමෙන්ඩඩ් රුත්ම ලේටස්ට් එක මේකේ මෙයාගේ බර්ත්ඩේ එක පිටින් දාලා මේක ගත්තේ අපි කොහෙද යන්නේ? දන්නේ ඔයා යන තැනට මාත් එනවා. Oh my god! Wow! ඔතනින් එන හැරෙන්න ඕන. දඩේ දාලා තියෙන්නේ. කොබාන් මොකද්ද කියන්නේ? අයියොක්ස් එකක් හම්බුණා මට ලෝකස් පිරිස් එක. අතන මම දැනගෙන හිටියේ නෑ මට gift එකක් අරන් දෙනවා කියලා මම හිතුවා අපි කලින් දෙයක් ගත්තා. ඒක තමයි බර්ත්ඩේ එකට හම්බ වෙන්නේ කියලා. කලින් මට කී හිටියේ නේද?
ඇත්තටම ඊට පස්සේ තමයි මේ දැක්කම මේක සර්ප්‍රයිස් එකක් කරනවා. Thank you. I really love this. දවසින් බාගෙන බාගෙන ඔක්කොම වගේ සල්ලිත් ඉවරයි. ඒවා කියන්නේ අය වගේ නැත්නම් ඒවා කියන්නේ Built in 1919, the year of the peace after the Great War. මේ ස්ටේෂන් එක හැදිලා තියෙන්නේ පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ. මේ විලේජ් එක කියන නම ග්ලෙනීගල්ස් කියලා. මේගොල්ලෝ පළවෙනි ලෝක යුද්ධයේ කාලේ මේ විලේජ් එක මාර විදියට යූස් කරලා තියෙනවා. හොස්පිටල්ස් වලට ඒ කියන්නේ සෝල්ජර්ස්ලා ඉන්ජර්ඩ් වුණාම ඇවිල්ලා ඒගොල්ලෝ රිකවර් වෙන්නේ මේ විලේජ් එකේ තමයි ගොඩාක් විදියට රිකවර් වෙලා තියෙන්නේ. මේක මාරම හිස්ට්‍රි එකක් තියෙනවා ගයිස්. මම මේක වෙනම vlog එකකින් ඕගලන්ට අරගෙන එන්නම්. මේක තමයි මං අද දවසේ ආසම පාට් එක. මොකද්ද? I don't know. I'm going to unbox my iWatch. Okay. මේ තියෙන මගේ බර්ත්ඩේ gift එක. මගේ හස්බන්ඩ් මේ පාර බර්ත්ඩේ කරන් දෙනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. iWatch එකක් තමයි කොහෙද? gift එකට ලැබුණේ. පිටකොට. මේ පිටකොට තියෙනවද? Okay. දැන් මම මේක unbox කරන්න යන්නේ. මම නොයිව සිල්ලෙන් හිටියේ මෙච්චර වෙලාවක් යනකම්. උන්ට වීඩියෝ එකක් කරනවලත් මම එච්චර කැමති වුණේ නැහැ. මොකද ඒක ටයිම් එකක් යන හින්දා. මගේ iWatch එක 15 minutes later. settings ටික හදාගත්තා. මේ තියෙන්නේ මගේ iWatch එක. දැන් වෙලාව 10:25යි. best and best husband in the world. Stop. මම මේක දාගෙන නිදාගන්න. You serious? පට්ට ටයර්ඩ්. මුළු දවසම ඇවිදලා මෙයා හැපි. මෙයාව දැකලා මම හැපි. ඉතින් අද දවසේ ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි වුණේ. නිදාගන්න යන්නේ. Good night. good night. Bye bye.